ජේසුස් ජීවමානයි දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා මේ උදෑසනත් උන්වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේගේ වචනය ඔබ වෙත එනවා. උන්වහන්සේගේ වචනය ජීවමානයි. බලමු අපි වචනේ තියෙන ඉතාමත් අනර්ග දේ මොකක්ද කියලා. මේ වචනය මොන වගේ වචනයක්ද කියලා අපිට දෙවන තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු ආකාර ක්‍රියාවල සූදානම් සිටින පිණිස දේව අනුභවයෙන් දුන් මුළු සියල්. මේ වචනය දෙවියන් වහන්සේගේ දේව අනුභවයේ තියෙන එක. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් පිරලා තියෙන මේ උපත්ති පොතේ ඉඳන් එලිතරව් පොතට එනකම්. ඒ නිසා අපි මේ දේව වචනය අපි හැම උදෑසනම අසනකොට උන්වහන්සේගේ අනුභවය, උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ ක්‍රමවේදය අපගේ ජීවිත තුළට එනවා. ඒ නිසා මේ දේව වචනය මෙනෙහි කිරීම නැතුව ඉන්න එක අමතක කරන්න එපා. ඉගෙන ගන්න හරියට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න මේ දේව අනුභවය පිරිච්ච වචනය අපි හැමදාම මෙනෙහි කරමු. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ඒ නිසා අනුභවය දේවයන් වහන්සේගේ දිව්‍යමය අනුභවයෙන් පිරි වචනය තුළ අපි ගමන් කරමු. ජේසුස් පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්කෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.